ගායිස් ඉතින් අපි ගාවට රෙපෑකට ආපු නිසාන් එක්ස්ට්‍රා රථයක් අපි බලමුද. ඉතින් අපි ගොඩක් වෙලාවට දැනුවත් කරනවා නිසාන් එක්ස්ට්‍රා වල ගියර් බොක්ස් ප්‍රශ්නේ එන්න හේතු හිමත් අපි කියලා තියෙනවා අපේ ප්‍රෝග්‍රෑම් සරහා. ඉතින් ගොඩක් වෙලාවට ඒත් අපේ රියදුරු මහතුරු කරන වැරද්දක් තමයි ගියර් බොක්ස් එකේ ප්‍රශ්නේ එනකොටත් ඒගොල්ලන් වාහනේ ධාවනය කරනවා. ඉතින් මේ වෙහිකල් එකත් එහෙම වෙච්ච ප්‍රශ්නයකට අරගෙන ආවේ මේ ගියර් බොක්ස් එකේ ප්‍රශ්නේ. කියන්නේ ගියර් බොක්ස් එකේ ප්‍රශ්නේ එනකොට රියදුරු මහත්තයාට දැනලා තියෙනවා මේ වෙහිකල් එකේ ප්‍රශ්නයක් තියෙනවා කියලා. එයාට උදේට වාහනේ ස්ටාර්ට් කරලා පස්සේ ඩී එකට දැම්මම හරියට ඉස්සරහට ගිහිල්ලා නැහැ. රිවර්ස් එකට දැම්මම හරියට රිවර්ස් වෙලා නැහැ. ටිකක් වාහනේ පැන යනවා වගේ දැනිලා තිබ්බා. ට්‍රැෆික් එකේ එහෙම ඩ්‍රයිව් කරන්නත් ටිකක් අමාරු වෙලා තිබ්බා. ඉතින් එහෙම වුණත් වාහනේ ඕන කරලා තියෙන දීර්ඝකාලීන පාවිච්චි කළා. ඉතින් මේ වාහනේ ධාවනය කරන්න බැරිම වෙනකොට මේක රිපෙයාර් එකට වෙන තැනකට අරන් ගිහිල්ලා තිනවා. ඒගොල්ලෝ කියලා තිනවා ගියර් බොක්ස් එක අපි රීප්ලේස් කරමු කියලා. රීකන්ඩිෂන් එකක් ඒත් වෙහිකල් එකේ ඕන අපේ වීඩියෝස් බලලා අපි ගාවට අරගෙන ආවා. අපි කිව්වා ඒ වෙලාවේදී අපිට ගියර් බොක්ස් එකක් රීප්ලේස් කරන්න ඕනේ. අපිට ගියර් බොක්ස් එක රිපෙයාර් කරන්න පුළුවන්. අපි වෙහිකල් එක රිපෙයාර් කරමු කිව්වා. ඕන කැමති වුණා. ටිකක් ඩැමේජස් වැඩි මේ එක්ස්ට්‍රේල් එකේ. ඉතින් ගොඩ කාලයක් මේ ප්‍රශ්නෙත් එක වෙහිකල් එක ඩ්‍රයිව් කරලා තිබ්බා. ගොඩක් ඩ්‍රයිව් කරන්න අමාරුම වෙද්දි ගෙනාපු නිසා. ඉතින් ඕගොල්ලන්ටත් අපි කියන්නේ වාගේ එක්ස්ට්‍රේල් වෙහිකල් එකේ මොකක් හරි ගියර් බොක්ස් එකේ ප්‍රශ්නයක් දැනෙනවා නම් ඔයාලට ටක් ගාලා අපි ගාවට අරගෙන අපි ගාවට ගෙනලා වෙහිකල් එක රිපෙයාර් කරගන්න. දීර්ඝකාලීනව මේ ප්‍රශ්න තිබ්බොත් ඔයාලට වෙහිකල් එකේ ලොකු මුදලක් වේදම් කරන්න වෙනවා ගියර් බොක්ස් එකේ රිපෙයාර් එකක් කරන්න. ඉතින් ඒකත් මතක් කරනවා. ඊට අමතරව ඕගොල්ලන්ගේ වෙහිකල් එකේ තියෙන ඕනිම ගැටලුවක් ඕනිම වෙහිකල් එක ඕනිම ප්‍රශ්නයක් සඳහා සොලියුෂන්ස් අපි ගාව තියෙනවා. ඒක නිසා ටක් ගාලා පහළ තියෙන නම්බර්ස් වලට කෝල් කරලා ඔයාගේ වෙහිකල් එක අපි ගාවට අරගෙන ඇවිල්ලා රිපෙයාර් කරගන්න. දීර්ඝකාලීනව ඔයාලට ප්‍රශ්නයක් නැතුව වෙහිකල් එක පාවිච්චි කරන්න පුළුවන්.